වෙලාව දහවල් 12:05 විනාඩි 12යි අපි සූදානම් මසස විනිවිද මනසට ආමන්ත්‍රණය කරන තෙවනේ ඇස ගුවන්විදුලි වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට ආයිබෝවන් ඔබට. ආයිබෝවන් සුබ මධ්‍යහනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මේ සුන්දර වූ රසබර හෝරාවක් පුරා ඌ ගුවනින් සහ සජීවී මුහුණු පොතින් අපහා එකතු වී සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ කලාවට ලැබී හිතවතුනි හිතවතියනි මේ ආරම්භෙන්නේ ඔබ වඩාත් ප්‍රිය කරන සුන්දර වූ කලාකාමී හදවතක් සමග ලස්සන කතාබහක සුඳුරු අවස්ථාවක් මේක ගෙනෙන මේ තෙවැනි ඇස වැඩසටහන ගුවන්විදුලිය ඔබේ මේ සුඳුරු හෝරාව ගෙනෙන මා ඔබේ හිතවත් ගාමිණී මහින්ද. ඉතින් අද අපේ ආරාධනීය පිළි අරගෙන ඔබ අපව සතුටු සාගරයේ විනෝදයෙන් කිමිදෙන්නට ඒ වගේම අධ්‍යාපනය සහ රසවින්දනය සමගින් විවිධ හැකියාවන් සහ සහජ දක්ෂතාවයන් නිර්මාණශීලීව කලාවන් හා සෞන්දර්ය විෂයන්ට ආදරය කරන මේ චිත්‍ර සහ මූර්ති ශිල්පී ප්‍රවීණ දේශක නීල් දිසානායකයන් නම් කලාකරුවානනි ඔබට ආයිබෝවන්. ඉතින් මේ නරඹන සීලු දෙනා අසන සීලු දෙනා වෙනුවෙන් ඔබටයි මේ ආරාධනය. ඔබේ හඬින් ඔබ ඔවුන්ට ඔබ හඳුන්වා දෙන්නට. බොහොම ස්තුතියි ගාමිණී මහත්මයා. මම උපන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල මන්ත්‍රී තැන්න කියන ගමේ පුංචි ගමක් ලස්සන ගමක්. අපේ මම ඉගෙන ගත්තේ මන්ත්‍රී තැන්න පාසලේ. මට සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි. දැන් නම් අප්පච්චි නැහැ. ඉතින් මට මතක් වෙනවා අපේ පුංචි කාලේ අපේ ලස්සන පුංචි කාලයක් අපිට තිබුණා. අපි සෙල්ලම් කළා. අපිට යාළුවෝ ගොඩක් හිටියා. අපේ ප්‍රදේශයේ තියෙනවා වැවක්. ඉතින් වැව ආශ්‍රිතව ගස් ගොඩක් වැවිලා තිබුණා. ඒ කාලේ අපේ අතර තිබුණ ලස්සන නාට්‍යයක් තිබුණා ටාෂන් කියලා. ඉතින් ටාෂන් නාට්‍ය වැල්වල එල්ලිලා තමයි මේ කැලේ. ඉතින් ඒවා හරි වෙලාවකට ත්‍රාසජනකයි. අපි ඒවා අත්හදා බලලා තියෙනවා. සමහරලාට වැටිලා තුවාල වෙලා එහෙම ඔබත් වැල්වල එල්ලිලා එහෙම තියෙනවා. අපිත් වැටිලා තුවාල වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ලස්සන කාලයක් තියෙන්නේ. ඉතින් ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබලා මම බදුල්ලට අවුරුදු 10ක් විතර තමයි ගමේ ඉන්නේ. ඉතින් පස්සේ බදුල්ල ප්‍රදේශයේ තමයි මේ දක්වාම ජීවත් වෙන්නේ. ඉතින් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. පශ්චාත් උපාධියක් මට තියෙනවා. චිත්‍ර හා මූර්ති ඩිප්ලෝමාවක් තියෙනවා. ඉතින් මම දේශන කටයුතු කරනවා. ඊට අමතරව ඌ ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි විෂය ධාරාවට මම විෂයන් කිහිපයක් උගන්වනවා. හොඳයි අපේ නීල් මහත්මයන්නේ ඔබ අප සමග එකතු වෙන මේ මොහොතේ අපි කැමති ඔබතුමාගේ විශේෂ දක්ෂතාවයන් තියෙනවා. අපි කෙලින්ම අපි චෛලත් මනෝරත්නයන්ගේ ගුරුතරුව කියන වේදිකා නාට්‍ය පිළිබඳව අපිට සිහි වෙනවා. මොකද රංගහල අඳුරේ ගිල්වමින් නොබෝදා ගුරුතරුව වේදිකාවෙන් බැසගිය බව අපි දන්නවා. ඉතින් ඔහු නික්ම ගිහිල්ලා අවසන් වෙලා තිබුණත් මේ මනෝරත්නයන් මේ කලාවේදියා එලෙස සමුගෙන ගියත් ඔහු මේ කලාලෝකයට සිට වූ විසල් රුක නැත්නම් මේ රුක නොසෙල්වි සාහිත්‍ය සිසිල බෙදන බව අපිට ස්ථිරයි නිර්මාණයි. ඉතින් මෙවර අපේ ගුරුතරුව කියන මේ වේදිකා නාට්‍ය සම්බන්ධව ලියවිච්ච ගීතයක් සහ ඒ නාට්‍යයේ පිළිබිඹු වෙන අදහසක් පිළිබඳව තමයි අපි පළවෙනියෙන්ම කතා කරන්න ඉන්නේ. අයන්න කියන්න ලෝටම එන්න ඔබත් එන්න. ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ අනාදෙමත් කාලක් කියූ අප රට අර බල ආන්තරාවක ඇදී ඇදී යන ඈතින් ඈතට ඉය මොල මද නැති ඊළඟ පරපුර
උන්ගේ ලෝකය ඌරන් ඌ සැටි කග ජජ ජන ජජ පැන පැන යන විට සරලව යරලව සරලව පරලොව යන හඬ උන්ගේ අංවල අපටයි අන්තිමේ අං කියලා කියන. ඉතින් මේ හෝඩියේ ඔබ මේ ගීතය උපුටා ගත්තේ ජයලත් මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍යයක් වන ගුරුතරුව නාට්‍ය. ඉතින් ගුරුතරුව නාට්‍ය තුලින් සමාජයට මොකද්ද දුන්නේ අපේ නීල් මහත්මයා? ඔය ඇත්තටම හරිම වැදගත්. ජයලත් මනෝරත්න මහත්මයාට මේ වෙලාවේදී මම පින් අනුමෝදන් කරනවා. එතුමා හෙළේ මහා කලාකරුවෙක්. ඇත්තටම එතුමා ගුරු තරුවක්. මෙතුමා දැනට දශක දෙකකට විතර ඉස්සර වෙලා අනාගත පරම්පරාව යන තැන දැක්කා. අනාගත පරම්පරාව යන තැන දැක්කා. ඒ දැකලා ඒ තත්වයට නොයා ඉන්න අවශ්‍ය කරන කටයුතු තමයි ගුරුතරුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මෙතනදී වර්තමානයේ ගත්තගෙන් පස්සේ ළමයින්ට ලිවීමේ සහ බිනීමේ හැකියාව, කතා කිරීමේ හැකියාව ගොඩක් අඩුයි. කතා කරන්නේ හිමින් කතා කරන්නේ. ඒ කට්ටියට හරියට ඇහෙන්නේ නැහැ, උච්චාරණය වෙන්නේ නැහැ. එතකොට මේ ගුරුතරුව තුලින් පෙන්නනවා එහෙම සමාජයක් ඉදිරි කාලයේදී ඇති වෙනවා. ඒ නිසා දැන් ඇත්තටම ගත්තගෙන් පස්සේ වර්තමානයේ වැඩිහිටියෝ ගොඩක් මේ ළමයින්ගේ අඩුපහඩු දුර්වලතා පිළිබඳ විවේචනය කරනවා. විවේචනය කරන එක පමණක් ඇතිද කියන එක තමයි අපිට ප්‍රශ්නේ. ඇත්තටම මේ වගේ වැඩසටහන් කරලා ඒගොල්ලෝ ගැන කාරුණිකව අපි අයට මේක පෙන්නලා දෙන්න ඕනේ. ඒ පෙන්නලා දීමේ උදාර වැඩසටහනක් තමයි ඔබතුමා මේ පවත්වාගෙන යන්නේ. එතකොට ඒ වගේ උදාර චරිතයක් තමයි ජයලත් මනෝරත්න මහත්මයා. එතුමා මේ ගුරුතරුව කියන වේදිකා නාට්‍ය තුලින් අපිට පෙන්නලා තියෙන අනාගත පරම්පරාව මෙහෙම වෙනවා. ඒ නිසා මේකෙන් බේර ගන්න කියලා. මෙතන කියනවා කක ජජ ජන ජජ පැන පැන යන විට මේ අකුරු ළමයින්ට කියවෙන්නේ නැහැ. ඒ නිසා ළමයි මොකද කරන්නේ මේ වගේ පැනලා යනවා. ඊට පස්සේ යරලව සරලව පරලව යන හඬ. ඒ කියන්නේ මරණයට. ඔව් දැන් මේවා හරියට කියවෙන්නේ නැති නිසා යරලව සරලව යනවා මරණයට නැත්තට නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් එනවා අං. ඒ කියන්නේ ගොන් වගේ අං එනවා. ඊට පස්සේ බලාපොරොත්තු වෙන දැන් මේගොල්ලෝ ඉහළට යයි කියලා බලාපොරොත්තු වෙන අපට අන්තිමට ඉතුරු වෙන්නේ අපටයි අන්තිමේ අනේ අප්පෝ කියන්නේ. ඔව්. එතකොට අං ආවගෙන් පස්සේ අපිට දුක හිතෙන්න වෙනවා. ඒ නිසා අනාගත පරපුරට දුක නොහිතෙන විදිහට ඒ කට්ටිය ඉහළට ගෙන යෑම අපේ වගකීමක්. ඒ වගකීමෙන් ගුරුවරු අපිටත් වැඩිහිටියන්ට කිසිසේත් මග හරින්න බෑ. ඒ නිසා මේ වැඩසටහන් අපි කරන්නේත් ඒ යුතුයකමක් වෙනුවෙන්. එතකොට නීල් මහත්මයා ඔබ හොඳ ප්‍රවිෂ්ටයක් වුණේ මේකද මේ පුංචි දරුවෝ අපේ අනාගත පරපුර මේ හෝඩිය එහෙම නැත්නම් සෝඩිය කියලා කියනවා. මේවා හරියට උච්චාරණය කළොත් තමයි හොඳට කතා කරන්න පුළුවන්. හොඳට බිනීමට හැකියාව. දේශනා කරන්න, ඒ වගේම ධර්ම දේශනා කතිකත්වයේ දිනු වෙන්නේ. ඉතින් කුමක් කළ යුතුද අපි දැන් මේ හෝඩිය කෙසේ හඬනගා සජ්ජායනය කළ යුතුද කියන එක ඔබ ඔබටම ගාමිණී මහත්තයා මේක කරන්න පුළුවන් විශේෂයෙන් සිංහල ගුරුවරුන්ට. සමස්තයක් වශයෙන් ගත්තයින් පස්සේ අපි සිංහලනේ. ඒ නිසා මේක අම්මට තාත්තට ඥාතියට කාටත් කරන්න පුළුවන්. විශේෂ වගකීම තමයි සිංහල ගුරුවරයාට. එතකොට සිංහල හෝඩිය ශබ්ද නගා කියවන්න, කට ඇරලා කියවන්න ළමයින්ට උගන්වන්න ඕනේ. මේකේ අල්ප ප්‍රාණ තියෙනවා, මහ ප්‍රාණ තියෙනවා. ඊට පස්සේ එක එක අක්ෂර උත්පත්ති ස්ථාන තියෙනවා. අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ. මහ ප්‍රාණ කියලා කියන්නේ මේ මහත් හුස්මක්. ඔව්. අල්ප කියන්නේ කුඩා. ඒක අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව්. ඒ කියන්නේ අපේ පෙනහැල්ලේ ඉඳලා එන වායු ධාරාව මහත්
හඬකින් මහත් ජවයකින් එළියට එනවා තමයි මහ ප්‍රාණ මහ කියන්නේ. ප්‍රාණ. ඔව් අපි ඒකට උදාහරණයක් ඔව්. ඛ ඡ ඨ ත ප ඒ මහ ප්‍රාණ. මේක අල්ප ප්‍රාණ කා ච ත තා ප. වැඩි හුස්ම ප්‍රමාණයක් ඉන්නේ නැහැ. අල්ප. අල්ප. දැන් මෙතන ගා ජ ඩ දා බ ගා ජ ඩ දා බ මේවා අල්ප ප්‍රාණ. අල්ප ප්‍රාණ. ගා ජ ඩ ද භ ගා ජ ඩ ද භ ඒක මහ ප්‍රාණ. එතකොට ඒ විදිහට උච්චාරණය වෙනකොට ඇත්තටම හඬ හැදෙනවා. අපේ ස්වරාලය හුරු වෙනවා. ඔව් අපේ ස්වර උපදින ස්ථාන නිවැරදිව භාවිත වෙනවා. මම අහලා තියෙනවා අපේ භාෂාව සමහර වෙලාවට සමහර වාග් විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ භාෂාව වෙනත් ලෝකෙකින් ආවා කියලා. අපේ තියෙන සියලුම ස්වරතන්තු භාවිත වන භාෂාවක් තමයි සිංහල භාෂාව. හොඳ පොහසත් භාෂාව. පොහසත් භාෂාව. අකුරු ඊළඟට තියෙනවා ශබ්දත් එක්ක. ශබ්දත් එක්ක. වර්ණ සහ ව්‍යංජන. ඔව්. ඊළඟට මේකේ තියෙන විශේෂත්වය තමයි සිංහල භාෂාව භාවිත කරන කෙනෙකුට අනිත් ඕනෑම ලෝකයේ තියෙන භාෂාවක් භාවිත කරන්න පුළුවන් කිසි හැකියාව ලැබෙනවා. අපහසුතාවයකින් තොරව. ඒ හේතුව තමයි මේ සිංහල භාෂාවෙන් අපේ සියලු ස්වරතන්තු භාවිත වෙනවා. අපි ඒව හඬ නගලා පොඩ්ඩක් ඔව් මෙතන මම බලාපොරොත්තු වෙන මෙන්න මෙහිම හෝඩි නම් කීපයක් තියෙනවා. හෝඩි කීපයක් තියෙනවා. මම චුට්ටක් කියන්නම්. දැන් ඉස්සර මේ හෝඩිය කිව්වේ අයන්න ආයන්න ඇයන්න ඈයන්න ඉයන්න ඊයන්න කියලා. දැන් එහෙම භාවිත කරන්නේ. දැන් යන්න කියලා අන්තිමට ඔය යන්න කියලා කියන්නේ. දැන් අපි ඒක පාවිච්චි කරන්නේ මෙහෙම. ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ අයි අව් අං අ මේ විදිහට කිව්වම කලබලයක් නැහැ. ඒ කට හොඳට ඇරිලා ඒ හඬ විධිමත් විදිහට උච්චාරණය වෙනවා. ඊළඟට කාක ගාඝ ං එතකොට ඒක නහයත් එක්ක නාසික අකුරක්. නාසික. චාච ජාජඤ තාට ඩාඩන තාත දාදන පාප බාභම යාරලව ශාසස හාල ෆ. ඒ නූතන සිංහල හෝඩිය. සිංහල හෝඩි ගොඩක් තියෙනවා. මිශ්‍ර සිංහල හෝඩිය, අමිශ්‍ර සිංහල හෝඩිය, ජාත්‍යන්තර සිංහල හෝඩිය එහෙම තියෙනවා. ඉතින් අපි ඒවා නෙවෙයි කතා කරන්නේ. එහෙම හෝඩි තියෙනවා. මම මෙතනදී විශේෂයෙන් කල්පනා කරන්නේ දැන් අපේ ස්වර සහ ව්‍යංජන ස්වර අක්ෂර කියලා කිව්වේ තනියෙන් ශබ්ද වෙන ඒවා. ලඝු මාත්‍රාවට ලඝු ගුරු දෙකම ස්වර වෙලා තියෙනවා. එතකොට ස්වරේ තනි හඬක් තියෙන්නේ. කෙටි අකුරු. පණ අකුරු කියලා කියන්නේ. පණ තියෙන ඒවා. දැන් පණ තියෙන කෙනාට තව කෙනෙකුට පණ දෙන්න පුළුවන්. එතකොට ව්‍යංජන අකුරු කියන්නේ ගතකුරු. එතකොට පණ තියෙන කෙනාගෙන් පණ ගන්න කෙනා ගතකුරු. එතකොට ස්වර අකුරු ටික අරගෙන මේ ගතකුරු ශබ්ද වෙනවා. අපිට මතකයි ඉස්සර අපි පුංචි කාලේ මේවා කට ඇරලා කියවලා තමයි පුරුන්නේ. අද ළමයි මේක කියවනවා අඩුයි. එතකොට මේක අපි මොන ක්‍රමයකින් හරි මේ අඩු දේ වැඩි කරවන්න ඕනේ. ඒක වැඩි හිටියෝ වශයෙන්ුත් එහෙමයි, ගුරුවරු වශයෙන්ුත් එහෙමයි, සහෝදරයෝ වශයෙන්ුත් එහෙමයි. මේවා ඉගෙන ගන්න වයසේ ළමයින්ට මේවා කියවන්න ඕනේ. දැන් අපි කිව්වොත් එහෙම ඈ ඊ ඌ ඉරු ඒ අයි ඕ අව් අං අ කකා කැකෑ කිකී කුකු ක්‍රුක්‍රු ක්ලුක්ලු කෙකී කයි කොකු කව් කං කක් ගගා ගැගෑ ගිගී ගුගු ගෘග්රු ග්ලුග්ලු ගෙගේ ගයි ගොගු ගව් ගංගා. මේ විදිහට මේ ව්‍යංජන අකුරු ටික ඔක්කොම කියවනකොට දින කීපයක් කියවෙනකොට මේ බිනීමේ හැකියාව හුන්නට කට ඇරිලා කියවෙනවා.
එතකොට මේවා වැඩිහිටියෝ වශයෙන්ුත් ගුරුවරු වශයෙන්ුත් අපි ළමයින්ට හුරු කරන්න ඕනි ගන්න. දැන් ගායනය කරන සංගීත විෂය කරන අය පුහුණුවීම් කරනවා මේ හඬ පුහුණුවීම. ඒකට කියන voice training කියලා. අලුත් වචනේ අලුත් ඉංග්‍රීසියෙන් voice training කියලා කියන කටහඬ පුහුණුව. ඒ කටහඬ පුහුණුව කියලා අපි අලුතෙන් මේ නව මේ මෑත යුගයේ බිහිවුච්ච දේ අපේ සිංහල හෝඩියේ තියෙන මේ අක්ෂර උච්චාරණය තුලින් ඉෂ්ට කරගන්න පුළුවන්. ඇත්තටම දැන් මේ පැරණි පොත්පත් ලියවිලා තියෙනෙත් මේ voice training වලට. එතකොට අමුතුවෙන් පන්තියකට යන්න දෙයක් නැහැ. මේවා හොඳට පරිේෂණ කරලා ලියපු ඒවා. ඒ නිසා මේ පොත් පිරුවන් විෂය මාලාව තුල තියෙන. ඇත්තටම voice training කරන්න. එතකොට අපේ නීල් මහත්මයා පුරාණ සිංහල හෝඩිය හෙවත් පිරිවෙන් හෝඩිය තියෙන මේ පුස්තකය. මේ පුස්තකේ ඔබතුමා අද තෝරගත්තා මුලින්ම මේ නම් පොත. නම් පොත සමග තවත් මගුල් ලකුණ වදන් කවි පොත ගණදෙවි හැල්ල සම්බන්ධව අපිට දැනුවත් කරන්නට. එතකොට අපි කැමති මේ මුවන් පැලස්ස ගුවන් විදුලි නාට්‍යයේ ඔබ හැකියාව දක්වන විශේෂයෙන්ම පිනා සහ කෝරළේ මහත්තයාගේ මේ චරිත හඬ කවන්නට. මම හිතනවා අපි එතනින්ම මේ හෝඩියට ආවනම් නේද හොඳ කියලා. ඒ කියන්නේ මේ කෝරළේ මහත්තයා පිනාට හෝඩිය උගන්වනවා වගේ. ඒත් කමන්නේ. ඔබේ නිර්මාණශීලී හැකියාව බලා ගන්නත් එක්ක. කෝරළේ මහත්තයා අපේ කෝරළේ ළමයින්ට අර සිංහල හෝඩිය ගැන්නුවා වගේ මටත් උගන්වනවා නම් හැබෑවටම පිනෝ උඹටත් ඉතින් මේ සිංහල හෝඩිය ඉගෙන ගත්තා නම් වටිනවා. ලියන්න කියන්නත් පුළුවන්. ඒකනේ නම් එහෙනම් මම කියන විදිහට කියලා බලපංකෝ බලන්න. හොඳයි එහෙනම් කෝරළේ මහත්තයා කියන්තකෝ. කෝරළේ මහත්තයා තව අකුරු ටිකක් මං අහලා තියෙනවා. උඹට උගන්නන්න බෑනි. උඹේ පැහිච්ච කමනි. කියපංකෝ එහෙනම් අහලා තියෙන අකුරු. මම කැමති අකුරු කීපයක් තියෙනවා. එකක් තමයි කක්කා කියන එක. මොකද උඹ ඒකට කැමතියා? කකා කියන්නේ ඉතින් කෑමනි. ඒ නිසා මම කන්ද ඉතින් කැමති. මම නොදන්න වෙයි උඹේ බඩජහරිකම. ඒ විතරක් බැබෑ කියන එකටත් මං කැමති. ඒ මොකද පිනෝ බැබෑ කියන එකට කැමති? මට ඉතින් කැත්ති උදැල්ලි වැඩ බේනුවේ. ඒ නිසා තමයි මම බැබෑ කියලා කියන්නේ. මම හිතන හැටියට උඹට ඔක්කොම පුළුවන් වෙයි ගොන්තඩියා. බොහොමත්ම ලස්සනයි ඒ දෙබස අපේ නීල්. ඔබ විශේෂ හැකියාවක් තියෙන ඔබේ හඬ අනුකරණයට. ඉතින් අපි දැන් කතා කරගෙන හිටියේ සිංහල හෝඩිය තුලින් ඔබේ කතනය සහ දේශනය පුහුණුවට, කටහඬ පුහුණුවට කොහොමද මේක අපේ අසන නරඹන ඔබට දුවා දරුවන් ඉන්න ඔබට පිහිට වෙන විදිය. ඉතින් අපේ නීල් දිසානායකයන් අපි කතා කරමු නම් පොත එහෙම නැත්නම් විහාර අස්න ගැන. ඉතින් මේ විහාර අස්න එහෙම නැත්නම් නම් පොත ගැන ඔබේ අදහස තමයි ඒ ගැන අපි කැමැති දැනගන්නට.
ඇත්තටම ගාමිණී මහත්මයා මේ පැරණි පිරිවන් හෝඩිය අදටත් පිරිවනේ මේ හෝඩිය තියෙනවා. ශිෂ්‍යයන්ට ලිවීමේ බිනීමේ හැකියාව වර්ධනය වෙන්න ඉතා වැදගත් විදිහට මේ නිර්මාණය කරලා තියෙනවා. විහාර අස්න මේ නම් පොතේ තියෙන්නේ එදා මේ පොත ලියවෙන්නේ නුවර යුගයේ තිබුණ ප්‍රසිද්ධ පන්සල් වල නම් තමයි තියෙන්නේ. එදා තිබෙනවා. ඔව්. එතකොට මේ පන්සල් වල නම් ශිෂ්‍යයන්ට උගන්වනවා කියවන්න සහ ලියන්න. එතකොට මේවා නොවැදගත් දේවල් නෙවෙයි. මේවා පුංචි කාලේ ඉගෙන ගත්තකින් පස්සේ ඒගොල්ලෝ වැඩිහිටියෝ බවට පත් වෙනකොට ලංකාවේ මෙවැනි වෙහෙර විහාර තියෙනවා කියලා ඒගොල්ලෝ සංචාරයට යන්න පුළුවන්. ආස හිතෙනවා. නම් පොතේ තිබ්බ පන්සලක් මේ කියලා හිතෙනවා. එතකොට මේවා නිතර කිව්වම අර කලින් කිව්වා වාගේ කටහඬ හැදෙනවා. දැන් මේකේ මේ අපි ටිකක් කියමු. ඔව් කියවගෙන යන්න තමයි තියෙන්නේ. මේකේ තියෙන තනුවක් තියෙනවා. ඔව් මේකේ තනුවකුත් තියෙනවා. දැන් මේක සමහරු වීගින් කියවගෙන යනවා. සගම පස්ගම රත්න මාදන් වල විල් වල කරදොර මොරපාය දිමුල පුතුල් පිටියේ නියංගම් පාය ස්ථානයේ වල්වාහස කොට තැහැල අරම මැදිරිය දීප්පිටියේ බම්පනේ කාර්යගම අලුත් නුවර පරණ නුවර මාවිල මාකඩවර හිගුල කප්පාගොඩ පදීදොර උතුරාවල අම්මුලගල දනගිරගල වාගිරිගල එනගල වතුර අල වතුර මාකුරාව කවුඩුගම පිසෝල දෙදිගම අරන්දොර දොරවක මඩබඩවිල තොටගෙද ඌරු පිටිය වේගෙන් කියනවා. වේගෙන් කියන්න පුළුවන්. මේකට හොඳ පුහුණුවක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට හුස්ම ගැනීමේ හැකියාව එක හුස්මට කියනවා. එක හුස්මකට ඒක හොඳ ට්‍රේනින් එකක්. පුහුණුවක්. ඊළඟට මේක විහාර අස්නේදී මේ විදිහට කියන්නේ. මේක තාලයක් තියෙනවා. තනුවක් තියෙනවා. මේ තාලෙට තමයි මේක කියන්නේ. අපි චුට්ටක් කියමු. ඔව්. සගම පස්ගම අරත්තන මාදන් වල විල් වල කඩදොර මොර පාය දිඹුල පුසුල් පිටිය නියංගම් පායස්ථානය වල්වාස ගොඩ සැලව අරම මැදිරිය දිම්පිටිය බම්පනේ දැදිගමුව අලුත් නුවර පරණ නුවර මදුරු පිටිය මාවෙල මාකඩවර හිගොල කම්පාගොඩ පදීදොර උතුරාවල අම්බුලුගල දනගිරිගල වාගිරිගල ලෙනගල වතුර අල වතුර මේ විදිහට ඒ තනුවට තමයි මේක පුහුණු වෙන්නේ. ඔව්. ඉතින් මේකේ තව එක තනු කීපයකට කියනවා. මේ තනුවට කිව්වම හරි පහසුයි කියාගන්න ලේසි පැහැදිලි. ඉතින් නම් පොතට කියනවා විහාරාස්න කියලා. ඔව්. ඊළඟට තවත් එකක් තියෙනවා මේ මගුල් ලකුණ කියලා. බෞද්ධයන්ට විශේෂයි මේකද මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුලේ පිහිටලා තියෙන ලක්ෂණ. මගුල් ලකුණ අපි කියවනවා. ඔව්. අපි ඒක පොඩ්ඩක් කියවලා. ඔව් මගුල් ලකුණ කියලා කිව්වේ ඇත්තටම මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රීපාද ලක්ෂණ. දැන් අපිට මතකයිනේ මේ බුදුහාමුදුරුවෝ වඩිනකොට තමන්ගේ මව් රටට රාහුල කුමාරයා අහනවා බිම්බා දීවේගෙන් අම්මගෙන් මේ අර කවුද ඉන්නේ කියලා. ඉන්නේ කියලා. එතකොට චක්කවාරංකිත රත්ත සුපාදු ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඒසාහි තුයිහ පිතානාරසීහෝ මේ කියනවා මෙන්න මේ වගේ විශේෂ පුද්ගලෙක්. එතකොට බුදුහාමුදුරන්ගේ ස්වරූපය තමයි පැහැදිලි කරන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ පාද පත්ලේ තියෙන ලකුණු තමයි මේ මගුල් ලකුණු කියලා කියන්නේ. 216ක් මගුල් ලකුණු තියෙනවා. එතකොට මේවා මේ පොතට ඇතුළත් කිරීමට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අර අපි මුලින් බලාපොරොත්තු වෙන ලිවීමේ සහ බිනීමේ හැකියාව. ඊළඟට
දැන් අපෙත් ඔය පතුල් ගත්තගෙන් පස්සේ එක එක හැඩ තියෙනවා. දැන් මේ අත් ගත්තත් මේ වගේ එක එක ලකුණු තියෙනවා. ලකුණු තියෙනවා. ලකුණු තියෙනවා. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ මෙවැනි ලකුණු පිහිටන්න හේතු ශිෂ්‍යයා වැඩිහිටියෝ වෙනකොට හොයන්න බලනවා. ඒවට හේතු තියෙනවා බුදුහාමුදුරු පෙර සංසාරයේ කරන ලද කුසල කර්මවල විපාක තමයි එහෙම වෙලා තියෙන්නේ. බුදුහාමුදුරු ලස්සනම කෙනෙක් වෙන්නත් හේතුව ඒකයි. එතකොට ඒවා කීපයක් තියෙනවා දෙක ගානේ තමයි තියෙන්නේ. ඒවත් මේ විදිහට කියවගෙන යනවා. ස්වාසන්ති දෙකය, සිරිවස දෙකය, නද වට දෙකය, සෝවැති දෙකය, අවතංස දෙකය, වර්ධමාන දෙකය, භද්‍ර පීඨ දෙකය, ප්‍රාසාද දෙකය, තෝරණ දෙකය, සීත චත්‍ර දෙකය, කග්ග දෙකය, තාල වෘන්ත දෙකය, මයුර හස්ත දෙකය, චාමර දෙකය, උස්නීස දෙකය, මණි දෙකය, සුමනදාම දෙකය, නීලෝත්පල දෙකය, රත්තෝත්පල දෙකය, රක්ත පත්ම දෙකය. මේ විදිහකට කියවගෙන එනවා. සිපතුල් දෙකේම දෙකය කියලා තියෙන දෙක තියෙන නිසා. එතකොට මේකේ අපි දන්න දේවල් තියෙනවා. මේ බලන්න චක්‍රවාට පර්වත දෙකේ. චක්‍රවාට කියන්නේ මේ විශ්වයේ තියෙන චක්‍රවාට පර්වත දෙකක සලකුණු තියෙනවා කියලා කියනවා. ක්ෂීරපතේ ආන්න හරි. ඒ වගේ. ඊළඟට මේ මහා මේරු පර්වත දෙකේ ලොකු විශාල පර්වත දෙකක සලකුණු තියෙනවා. ඉතින් එතකොට ඒවා මහා මේරු පර්වතය කියලා අපි ලකුණු කරලා තියෙන නිසා මේක එහෙම භාවිත වෙනවා. ඊට පස්සේ සූර්ය මණ්ඩල දෙකේ. එතකොට සෞරග්‍රහ. ඔව්. සූර්ය ලක්ෂණ දෙක. ඔව් දෙකක් තියෙනවා. ඊට පස්සේ චන්ද්‍ර මණ්ඩල දෙකේ. ඒ කියන්නේ හඳේ ලකුණු දෙකක් තියෙනවා. ඊට පස්සේ චක්‍රායුධ, සප්තමහා ගංගා, සප්තමහා තටාක මේ වගේ ලකුණුත් මේ තුල තියෙනවා කියලා තමයි කියන්නේ. මේ වගේ 216ක්. ඉතින් මේවා ඉතින් හරි ෂෝක් ඉතින් අපිට කතා කරන්න වෙලාව අඩුයිනේ. ඉතින් පොතපත තියෙන අය මේවා එහෙම කියවලා භාවිතා කරන එක හොඳයි. ඉතින් අපේ නීල් මහත්මයෝ දැන් අපි හෝඩිය සහ නම් පොතත් මගුල් ලකුණුත් ගැන කතා කරා. අපිට හිතෙනවා තවත් කපුටා සහ කේජු කෑල්ල කියන නාට්‍ය ඔබේ හඬින් අසන්නට අපේ නරඹන්නන් වෙනුවෙන් අසන්නන් වෙනුවෙන්. කවුද මේ හා කපුටු හාමි මොකද්ද ඔය කටේ තියනියා හාපේ ලස්සන පැන්නේ වැగిරෙන කේජු කෑල්ලක් නේද ඔය තියෙන්නේ හා මගේ කපටි මොලෙන් ඔය රස කේජු කෑල්ල මම කනවමයි ඔයිට වැඩිය රස කෑම මගේ කපටි මොලෙන් මම කාලා තියෙනවා මං ගිහලා බලන්න ඕනේ මේ කපුටු හාමි කොහොමද රවට ගන්නේ කියලා මගේ කපටි මොලෙන් කොහොම හරි මේ රස කේජු කෑල්ල මම කනවාමයි අපේ ලස්සන රූපයක් කවදාවත් මේ වාගේ ලස්සන රූපයක් මම දැකලා නෑ කවදාවත්ම දැකලා නෑ බලන්නකෝ මේ පිහාටෝ රත්තරනින් පෙරුවා වාගේ දිලිසෙනවා හාපූ බොහොම ලස්සනයි මේ කකුල් දෙක රෝස පාටයි නාදල්ලක් වගේ මේ තරම් ලස්සන කුරුල්ලෙක් මම කවදාවත් දැකලා නෑ බලන්නකො හොටේ රිදියෙන් කලා වගේ සුදු පාටයි හරිම ලස්සන කුරුල්ලෙක් ඔව් අනේ හැබෑවටම හැමදාම කට්ටිය කියන්නේ නරි කපටි කියලා මේ නරිය නම් කපටි නෑ
මෙච්චර කළු මාව බලන්නකෝ කොයි තරම් ලස්සනට මාව අගය කරනවද කියලා. හප්පී මට හරිම සතුටුයි. මේ නරිය හොඳ නරියෙක්. කපටික මගේ විලාවත් නැති නරියෙක් විදිහට තමයි මට හිතෙන්නේ. හාපේ මම සතුටින් ඉපිලා යනවා. හරිම සතුටුයි හාපෝ. මේ කපුටු හාමිගේ රූපි තරම් රූපයක් මම කවදාවත් දැකලා නෑ. ඔය රිදියෙන් හදපු හොටෙන් අනේ ඔය කට ඇරලා ලස්සන ගීයක් ගායනා කරන්න මගේ කන් දෙක පිනවලා යන්ට. ඇත්තටම මං ගැන වර්ණනා කරපු නිසා ලස්සන ගීයක් ගායනා කරන්න ඕනේ. කපුටු කා මෝඩ කපුටා මෙන්න කේජු කෑල්ල මට හම්බුණා. අනේ උඹ මාගේ මෝඩකමට හුණා. අපේ රස කේජු කෑල්ලක් කවදාවත් මේ වගේ රස කේජු කාලා නෑ. අපේ නරි කපටිකන් වලට තවත් අහුවෙන කපුටෝ ඉන්නවනේ ආපෝ. දැයි අපේ නිල් මහත්මයා කපුටහසා කේජු කෑල්ල නවාරකින් ඉදිරිපත් කළා. ඉතින් මේ කේජු කියන්නේ කේක් වලට. දැන් නම් අයිසින් දාලා තියෙන්නේ. ඉතින් සමහර විට නරියට දියවැඩියාව ඇතින්ද. ඔව් අද වර්තමානයේ එහෙම නරි ගොඩක් ඉන්නවා. ඇත්තටම රස කැවිලි කෑවොත් එහෙම මේ කපුටා බේරෙනවා. නරියට. ඔව් නරියාගේ කපටිකමට හොඳ දඩුවමක් වෙනවා. හොඳ ලෙඩක් හැදෙනවා. හොඳයි. අපිට තව ඉතිරි වෙලා තියෙනවා ගණදෙවි යාදින්න. එහෙම නැත්නම් ගණදෙවි හැල්ල කියන ඒ මාතෘකාව. ඔව් ඇත්තටම මේ අධ්‍යාපන කටයුතු කරන අයට ගණදෙවියන්ගේ නුවණ ලැබෙන්නට ඕනේ. මේ පොතපතත් නිර්මාණය කරලා තියෙන නුවරයුගේ විශේෂයෙන් ගණදෙවියන්ගේ සරස්වතී මෑණියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන්න. එතකොට ගණදෙවියන්ගේ උපත වාගේ දේවල් මේ පොත්වලට ඇතුළත් කරලා තියෙනවා. මේවා පටන් ගන්න මේක ගණදෙවි යාදින්න කියන්නේ යාදින්නක්. ඔව් මට මෙන්න මේ දේ කරලා දෙන්න ඔබට අපි වන්දනාමාන කරනවා කියන ගණදෙවියන්ගෙන් පිහිටක් ඉල්ලනවා. යදිනවා කියලා කියන්නේ. මේක පටන් ගන්න මෙන්න මෙහෙම. ආයුබෝ වෙනසෙත ඉසුරු වරමින් යුතා උමා ගන දලනෙතා එසුරු එබිසෝ වෙතා. එතකොට මේ ගණදෙවියෝ ගැන කියන්නේ ඊළඟට මේ ගණදෙවියෝ කොහොමද ගණදෙවියන්ගේ හැඩරුව ඒ වගේ කියන්නේ ගණදෙවියන්ගේ රූපය හදන හැටිත් මේක ඇතුළත් වෙනවා. ඉදිරියට ගියාම අපිට දැනගන්න පුළුවන්. එතකොට මෙයාගේ ස්වභාවය ගණදෙවිය කියන්නේ කොහොම කෙනෙක්ද මේ තෙද නුවණ විකුමැත රකුසන්ට බලවතා නරයන්ට සිරි දෙතා සුරිදුන්ට අගපතා. මේ ගණදෙවියෝ කියන්නේ නුවණ ලබා දෙන කෙනෙක්. රකුසන්ට බලවතා යක්කුන්ට එහෙම එන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි නරයන්ට සිරි දෙතා මිනිස්සුන්ට සිරිය ලබලා දෙනවා. සුරිදුන්ට අගපතා දෙවිවරු අතර බොහොම ඉහළින් ඉන්නේ. එතකොට මෙතන මේ යාදින්නාවේ කියනවා ගණදෙවියන්ගේ උපත. ඒක මේකේ සඳහන් කරලා තියෙන්නේ පිළිමයක් නිර්මාණය කරන හැටි. ඔව්. එතකොට ගණදෙවියන්ගේ රූපය කොහොමද වෙන්න ඕනේ? කොහොමද ගණදෙවියන්ගේ රූපය කියන එක සම්බන්ධව මේකේ තියෙනවා. දෙදලකම් තල තන නලල අඩ සඳ මෙන දෙබැම දේ දුනු මෙන රොවින් සඳසේ මනා. දෙදලකම් තල තන ලස්සන කන් දෙක. නලල අඩ සඳ මෙන අඩ සඳක් වාගේ නලල. දෙබැම දේ දුනු මෙන
ඇහි බැම. ඇහි බැම. දෙදුන්නක්. ඔව්. රුවින් සඳසේ මන සඳ වාගේ ඉරු වාගේ සැර නැහැ. සඳ වාගේ සිසිලයි. සිසිලයි. ඔව්. නුවන් නිල පුල් මෙන දෙතොල දල සංගලින ගහන රං අකුසෙන මුඛය රත් පියුමෙන. සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් වැඩක් කරව ගන්නකොට අර අතන නරියා වර්ණනා කළානේ කපුටාව. ඒ වගේ ඒක සාමාන්‍ය සමාජයේ සිරිතක්. ඒ නිසා දෙවියන්ගෙන් වැඩ කරගන්න ගියත් ගාමිණී මහත්තයා දෙවියන්ගේ ගුණ කියන්න ඕනේ. මේවා ජීවිතේට අපිට හරි වැදගත්. ඇත්තටම සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් වැඩක් කරගන්න ගියන් පස්සේ එයා අගය කරන එක හරි වැදගත්. හොඳ කියන්නේ. ඔබතුමාගේ හොඳ කිව්වම ඔබතුමාට ඒක සතුටක් දැනෙනවා. වැරදි කරනවා වැරදි කියනකොට කැමති නෑ. කැමති. ඒ නිසා කියන්නෙම වැරදි සමහර වෙලාවට. සමහරලාට එහෙම ඉන්නවනේ. සමහරු හොඳ කියනවා අඩුයි. ඒක සමාජයේ පුරුද්දක් වෙලා. හැබැයි ඒක නෙමෙයි වෙන්න ඕනේ ඒක අනිත් පැත්ත. ඇත්තටම. එතකොට අපි යමක් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනකොට එයාගේ හොඳ ಗುಣ කියලා තමයි යමක් ප්‍රශංසාවට කවුරුත් කැමති. එතකොට දෙවියොත් කැමති. ඒ නිසා දෙවියෝ ගැන මේ විදිහට ලස්සනට කියනවා. පිටද රන් පලසිනා ළමද පිට බබලන දෙතන රන් කුඹු මෙනා උදර කලසක් මෙනා. උදරේ බඩ. කලයක් වයින් දැන් මේ ඇත් පැටියෙක්ගේ ස්වරූපේ නිතියෙන්නේ. ඇත් පැටියෙක්ගේ ස්වරූපේ තමයි තියෙන්නේ. ඒ නිසා ඒ විදිහට කියන මේ බලන්න. සිහිනිගද බබලන ඉඟට සලු බරනිනා වටොරේ රඹ කඳ මෙනා දෙදාන රන් බුබුලෙනා. එතකොට මේ ගණදෙවියන්ගේ ස්වරූපේ තමයි කියවගෙන යන්නේ. කවි ගණනාවක් තියෙනවා. ඉතින් අපේ නීල් මහත්මයා අපිට කාලයත් කෙමින් යන නිසා අපි ගණදෙවි හැල් එහෙම නැත්නම් ගණදෙවි යාදින්නෙන් පස්සේ තියෙන ගණදෙවි හැල්. ඒකේ වෙනස මොකක්ද? ඇත්තටම මේ ගණදෙවි යාදින්නෙන් බලාපොරොත්තු වෙන්නේ ගණදෙවියෝ ගැන ಗುಣ කියලා මට මේ ටික ලබා ගන්න කියලා. ගණදෙවි හැල්ලෙන් කියන්නේත් මේ ගණදෙවියෝ ගැන විස්තර තමයි කියන්නේ. තවත් විස්තර කරනවා. දිගින් දිගටම කියාගෙන යනවා. අපි කියන්නේ හැල්ලක් කියනවා. මේක නතර වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අකුරු කරන දරුවන්ට මේ ගණදෙවි පූජාවන්ට ඔබතුමා ගණදෙවි පූජාවන් කරනවා. සරස්වති පූජාවන් කරනවා. ඒ වගේම තවත් ශාන්ති කර්ම කරනවා. එතකොට මේ අකුරු කියවීමට ඉන්න දරුවන්ට මේ ගණදෙවි හැල්ල සහ ගණදෙවි මේ යාදින්න කරනවා පූජාවන්ට. ඇත්තටම දැන් මේකේ අපි ඔක්කොම කියන්නේ නැහැ. යම් ප්‍රමාණයක් තෝරගෙන ගණදෙවියන්ට සතුටු වෙන විදිහට අපි කවි කීපයක් කියනවා. ඒ වෙලාවට මේවා බොහොම තාලයට කිව්වගෙන් පස්සේ ගණදෙවියන්ගේ ඇල්ම බැල්ම තියෙනවා. මේකේ අපි කීපයක් කියමු බලන්න. මේකේ පටන් ගන්න ගණදෙවි හැල්ල මෙහෙම. ගණපති දෙතිනුවන මිහි කතරකි මෙදෙරන දෙන්නේ මට නුවන අසන් දෙවියනි මේ දේව ගණ දුරලවන් නුවනින් නිපුන කරවන් මෙනර ලොවදිනවන් සපිරි ගණ දෙවි නුවන මට දෙන්. එනිකම්ම දෙන්න එපා නුවන. තව අපි පුද පූජා තියෙනවා මෙන්න මෙහෙම. පුදම් ආලංගා සිතසේ කෙරෙහි අංගා මවද උමයංගා වඳිම් ගණ දෙවි දොහොත් නංගා. කැවිලි පෙවිලි ආලංග වාගේ දේවල් දීලා ඔබතුමා උමයංගනා බෞතුමිය ගැනත් මතක් කරලා ඒකත් වටිනවනේ. අම්මා තාත්තා ගැන කිව්වගෙන් පස්සේ මේ අහවල් කෙනාගේ පුතා මේ අහවල් කෙනාගේ දුව කිව්වමත් පොඩි වටිනාකමක් තියෙනවා. මේ බලන්න උමයංගනාගේ දුව. ඒ නිසා වඳින් ගණදෙවි පුතා වඳින් ගණදෙවි දුවහොත් නංග ඔබතුමාට වඳිනවා. එතකොට අපිට
ගණ දෙවියන් නුවණ දෙන්ට සරස්වති පහළ වෙන්ට සියලු රෝග දුරු කරන්ට නිතර වඳිම් තුනුරුවන්ට. හරි වැදගත් මේවා නිතර නිතර ළමයින්ගේ මුවග කියවෙන්න ඒ පිහිට ආරක්ෂාව ලැබෙනවා. ඇත්තටම අපි චූටි කාලේ මේවා පාඩම් කළා. වගේම අදටත් මම මේවා කියනවා. අපේ ගෙදර ඇත්තටම මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට මේවා කියවනවා. මට ඉන්නේ දුවලා දෙන්නේ. මේ දුවලා දෙන්නට මේවා ඇහිලා කියනවා. පාඩම් වෙලා තියෙනවා. ඉතින් අපේ නෝනත් උපාධිධාරිනියක්. ඇයත් මේවට මට ගොඩක් උදව් කරනවා. අපේ ළමයිනුත් ගොඩාක් මේවට ලැබි. ඒ කට්ටියට මම කියලාම කියවෙනවා. හොඳයි. එහෙමනම් අපේ නිල් මහත්මයා අපිට තව එක් මාතෘකාවක් ඉතුරු වෙලා තියෙනවා වදන් කවි පිළිබඳව. මේ වදන් කවි පිළිබඳ හැඳින්වීමක් සහ වදන් කවි කිහිපයක් අපිට ගායනා කරන්න ඔබතුමාට ඇරයුම් කරනවා. මේ වදන් කවිත් ගාමිණී මහත්මයා අර ලිවීමේ සහ බිනීමේ හැකියාව ඇතිවීම සඳහා නිර්මාණය කරන ලද කවි පොතක්. මේ පොතත් හරිම වැදගත්. මේකත් පිරුවන් විෂය මාලාවේ නිර්දේශිත ග්‍රන්ථයක් හැටියට තමයි තියෙන්නේ. වඳිනවා කියන අර්ථයෙන් තමයි වදන් කවි කියලා කියන්නේ. වඳිනවා කියන අර්ථයෙන්. මේකේ මේ වදන් කවි පොතේ බුදුරජාණන් වහන්සේට විතරක් නෙවෙයි, ධර්මයට සංඝ රත්නයට විතරක් නෙවෙයි, දහස් ගණන් දෙවිවරුන්ට වන්දනාමාන කරන කවි ඇතුළත් වෙනවා. එතකොට පාඩම් කරන අධ්‍යාපනයට කැමති කෙනා තුනුරුවන් වාගෙම අනිකුත් සමස්ත සියලු දෙවිවරු ගැන මතක් කරලා කියලා තමයි මේ අධ්‍යාපන කටයුතු වලට නියැලෙන්නේ. ඇත්තටම එවැනි අයට වරදින්න විදිහක් නැහැ. අපිටත් ඇත්තට මේ පිහිට ලැබිලා තියෙනවා. ඔව්. ඉතින් අපිට කාලයත් එක්ක මම හිතන්නේ මේක අපිට ගොඩක් කියන්න බෑ. අපි කීපයක් කියමු. පටන් ගන්න මෙන්න මෙහිමයි වදන් කවි පොත. පළමුව බුදුන් වැඳ දෙවනුව දෙසුදහම් වැඳ මහා සංගරුවන් වැඳ පටන් ගනිමුව ගණ දෙවිඳු වැඳ ගණපති සුරන් වැඳ ගුරුවර පහත් බැස වැඳ දෙගුරුන් නැමි වැඳ ඉඳුව වනපොත් දී පොතට වැඳ පොතටත් වඳිනවා. බුත් සරණා වදනිම් දහම් සරණා වදනිම් සංඝ සරණා වදනිම් මෙතුම් සරණා වදනිම්. එතකොට බුදුන් දහම් සංඝුන් වන්දනා කරලා තමයි පොතටත් වැඳලා දැන් අපිට ඉස්සර ගාමිණී මහත්තයා මතකයි මේ හදිස්සියේ පොතක් වැටුණොත්, හැප්පිලා වැටුණත්, ලිස්සලා වැටුණත්, අතෑරුණත් අපි පොතට වැඳලා තමයි අපි ගන්නෙ. අදටත් අපි කරනවා. ඒවා අධ්‍යාපනය ලබන අයගේ හිත් තුළ තියෙනවා. එහෙම තියෙනවා. ඒවා අපිට ආවේ මේ පොත්පත් වලින්. ඔව්. එතකොට මම මේ කියන්න හදන්නේ මේ ගොඩාක් තියෙන කවි වලින් අපි සමාජයේ දන්න අහලා තියෙන කවි ගොඩක් තියෙනවා. කීපයක් කියන්න පුළුවන්. මට හිතෙනවා මේ කවි ඔබතුමත් අහලා තියෙන නිසා, ඔබතුමත් සංගීත ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් නිසා මට හිතෙනවා මේකේ කවියක් දෙකක් ඔබතුමාගේ හඬින් ගායනා කළත් හොඳයි කියලා. එහෙම අපිට පොඩි විනාඩි 4ක් වගේ තියෙන්නේ. අපි කියමු. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා, එසැඩ මනාවත් වතුරෙන් වල නොයනා, කෝප වුවත් රජමැති දුන් ගත නොහෙනා, උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. අදහස කිටිම ලස්සන අදහසක් තේරෙනවා. ඔව්. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙන. මේක සතුරන්ට ගන්න බෑ අධ්‍යාපනය. ඊට පස්සේ සැඩ සුළං මොන ගම් වතුරාවත් මේක ගහගෙන යන්නේ නැහැ. රජුරන්ට කොච්චර කේන්ති ගියත් අපේ අධ්‍යාපනය ගන්න බෑ. ඒ නිසා උගත මනා ශිල්පයමයි මතු රැකෙන. අද අපි රැකෙන්නේ අපි ඉගෙන ගත්ත ශිල්පය. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා,
වල්කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණින් වකා ඇල්මින් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා. එකත් ඉතාම ලස්සන කවියක්. අද කාලේ නම් ගොඩක් අඩු. එහෙත් එහෙම ළමයි ඉන්නවා. බොහොම අමාරුවෙන් ආහාර වේල හොයාගෙන කාලා ඉන්න ළමයි ඉන්නවා. සමහරවිට අඳින්න පළඳින්න බොහොම අඩුයි. ඉතින් ඒ වාගේ අය බොහොම දුක් විඳලා ඇල්මෙන් උවමනාවෙන් කැමැස්සාවෙන් අනාගතයේදී අපිට මේක සැපක් වෙයි කියලා හිතුවොත් ඒ කට්ටිය අධ්‍යාපනයක් ලබලා වේවැල් කෝටු නාරන් සියඹලා අතු කිතුල් පොල් ඉරටුවැල් කසබිලිය අතු මේ හැම ඉපල් මගේ දැසට නොපෑයුතු පමා නොවේ එමි අකුරට මෙයින් මතු. මේකේ මේ එක ලස්සන කවියක්. ඒ කාලේ ළමයින්ට දඬුවම් දීපු හැටි තමයි කියන්නේ. ඒකකින් නෙවෙයි වේවැල් කෝටු නාරන් සියඹලා අතු කිතුල් පොල් ඉරටු වැල් කහම්බිලියත් මේ ඔක්කොම එකතු කරලා එකට ගැට ගහලා තමයි තලව්. අපි ඊළඟට අපි මේ කාලිදාස කවිදුගේ මේ විස්තරත් එක්ක එතුමා සංස්කෘතියට සම්බන්ධ සංස්කෘති ශ්ලෝක සහ සම්බන්ධ වැඩසටහනකින් අපි හමු වෙනතුරු අදට වේලාව අවසන් නිසා ඔබතුමාට ආයිබෝවන් කියලා අපි ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන් ඔබතුමාගේ පැමිණීමට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අසන්න ලබන සියලු දෙනාටම අද සමුදෙනවා. බොහොමත්ම ස්තුති සියලු දෙනාටම. ආයිබෝවන් කියලා අපි වැඩසටහන නිම කරනවා. බොහොම රසවත් වූ විනාඩි 45ක කාලයක් ගත වුණේ. බොහොම අර්ථවත් රසවත් වූ විනාඩි 45ක් කියලා අපිට හිතෙනවා. ඉතින් අපි නිරන්තරයෙන් මසස විනිවිද මනසටයි ආමන්ත්‍රණය කරන්නේ. ඔබේ මනස සුවදායක කරන්නට, ඒ වගේම බොහොම අපූර්ව සිතුවිලි නිමවන්නට, යහපත් සමාජයක් තනන්නටයි දෙවනි අස ගුවන්විදුලි වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ආදරෙන් ආරාධනා කරනවා අපිට රැඳෙන්න අර්ථයෙන් රසයෙන් ජීවිතය පුරව ගන්න. වෙලාව 5:01 මේ වූ ගුවන්විදුලිය.